සුබ දවසක් වේවා යාළුවනි. අදත් අපි කතා කරන්න යන්නේ ඉතා වටිනා කාසියක් ගැන. අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ තිබූ විශේෂම කාසියක් ගැන. දැන් අවුරුදු කිහිපයකට කලින් මිනිස්සු පිස්සු හැදිලා ලක්ෂ ගණන් වලට හොයපු කාසිය ඔයාලට මතකද? ඔබේ අතේ තියෙන රුපියලක් 2ක් 5ක් කියන්නේ අද සාමාන්‍ය දෙයක්. හැබැයි මීට අවුරුදු 150කටත් කලින් ලංකාවේ භාවිතා වුණු රතකාසියක් ඔබ දැකලා තියෙනවද? මේ තියෙන්නේ වසරේ නිකුත් කළ සිලෝන් 1 දෙකෙන් එක සෙන්ට් කාසියයි. සත භාගේ කාසියයි. අදින් අවුරුදු 150කට වඩා පැරණි මේ කුඩා තඹ කාසිය ලංකාවේ මුදල් ඉතිහාසයේ ඉතා වැදගත් සලකුණක්. අද අපි බලමු මේ කාසිය ගැන ඔබ නොදන්නා කරුණු කිහිපයක් ගැන. මේ කාසිය අයත් වෙන්නේ එවකට සිලෝන් ලෙස හැඳින්වුණු අපේ රටට. කාසිය ඉදිරිපසින් අපිට පෙනෙන්නේ එවකට බ්‍රිතාන්‍ය රැජින වූ ක්වීන් වික්ටෝරියාගේ තරුණ රූපය. ඒ වටා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් වික්ටෝරියා ක්වීන් කියන අකුරු. මේ නිර්මාණයේ ශිල්පියා ලෙස සඳහන් වෙන්නේ ලෙනඩ් චාල්ස් වයොන්. කාසියේ අනිත් පැත්ත බැලුවොත් මැදින් අපිට පෙනෙන්නේ තල් ගසක සංකේතයක්. ඒ වටා සිලෝන් 1 දෙකෙන් එක සෙන්ට් සතභාගේ කියන වචනයත් සිංහල සහ දෙමළ අක්ෂරත් දැක ගන්න පුළුවන්. 1870 කියන්නේ ඇයි? දැන් ප්‍රශ්නයක් තියෙනවා. කාසිය 1870 කියලා තිබුණත් මේක ඇත්තටම ලංකාවේ භාවිතයට ආවේ 1870ද? මෙතන තමයි ඉතිහාසයේ රසවත්ම කොටස. 1869 ජුනි 18 වෙනි දින නිකුත් කළ නියෝගයක් මගින් සිලෝන් සඳහා ඩෙසිමල් කරන්සි සිස්ටම් එකක් හඳුන්වා දීමට පියවර ගත්තා. එහිදී රුපියල සත 100කට බෙදීමට ස්ථාපිත කළා. ඒ අනුව සත 1, සත භාගේ, සත කාල, සත පහ වැනි තඹ කාසි නිර්මාණය වුණා. ඒ නිසා 1870 කියන්නේ මේ නව කාසි මාලාවේ ඉතා වැදගත් ආරම්භක වසරක්. කාසිය ඇත්තටම භාවිතයට ආවේ කවදාද? ඉතින් 1870 කියලා කාසිය තිබුණට ඒ වසරේම මිනිස්සු අතට ගියාද? නැහැ. ඉතිහාස වාර්තා අනුව මෙම තඹ කාසිය පරිහරණයට එකතු වුණේ 1872 ජනවාරි 1 වෙනිදා තමයි. ඒ කියන්නේ කාසියේ දින 1870 වුණත් සැබෑ සංසරණය ආරම්භ වුණේ 1872 දී. මේ කාසිය නිෂ්පාදනය කරලා තියෙන්නේ එවකට ඉන්දියාවේ තිබුණු කල්කටා මින්ට් එකේ. 1870 වසරේ සත භාගේ කාසි මිලියන ගාණක් නිෂ්පාදනය කර තිබුණා. කාසියේ ලෝහය හා ප්‍රමාණය. මේක රන්වන් කාසියක් නෙමෙයි. මේක තඹ වලින් නිෂ්පාදනය කළ කාසියක්. විස්කම්භය ආසන්න වශයෙන් මිලිමීටර 22.5ක්. බර ආසන්න වශයෙන් ග්‍රෑම් 4.7ක්. අද අපි දකින කාසි වලට සාපේක්ෂව මේක කුඩා වුණත් එදා කාලයේ දෛනික ගනුදෙනු වලදී මෙවැනි කාසි ඉතා වැදගත් වුණා. මේ කාසිය තවත් විශේෂ දෙයක් තමයි භාෂා 3ම ඇතුළත් වීම. එදා ලංකාවේ භාවිතා වූ මුදල් පද්ධතිය ගැන මේක අපිට හොඳ ඉතිහාසමය සාක්ෂියක්. කාසියේ සිලෝන් 1 දෙකෙන් එක සෙන්ට් සතභාගේ කියා
ඉංග්‍රීසියෙන් සඳහන්ට අමතරව සිංහල සහ දෙමළෙන්ද සඳහන් වෙනවා. ඒ නිසාම නිකම්ම පරණ තඹ කැබැල්ලක් නෙමෙයි. එදා ලංකාව පාලනය භාෂා භාවිතය සහ මුදල් පද්ධතිය ගැන තොරතුරු කියන කුඩා ඉතිහාස ලේඛනයක් වගේ. දැන් අපි කාසිය ඉදිරිපස තියෙන රූපය ගැන බලමු. ඒ තමයි ක්වීන් වික්ටෝරියා. වික්ටෝරියා රැජින 1836 සිට 1901 දක්වා යුනයිටඩ් කින්ග්ඩම් රැජින ලෙස පාලනය කළා. මේ කාසි මාලාව නිකුත් වුණ කාලයේ වික්ටෝරියා රැජිනගේ පාලන සමයට අයත් නිසා අද අපි අතේ තියෙන මේ කුඩා කාසිය හරහා අවුරුදු 150කට පෙර ලංකාවේ පැවති බ්‍රිතාන්‍ය පාලන සමය ගැනත් අපිට මතක් කරන්න පුළුවන්. දැන් හැමෝම අහන ප්‍රශ්නේ තමයි මේ කාසිය දුර්ලභද? 1870 කාසියක් තියෙනවා නම් ලොකු වටිනාකමක් තියනවාද? මෙතනදී අපි ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. කාසියක් පරණයි කියලා පමණක් එය ඊටා මිල අධික වෙන්නේ නැහැ. ඒ වටිනාකම තීරණය වෙන්නේ කාසියේ තත්ත්වය, නිවැරදි වර්ගය, වර්ෂය, කාසියේ විස්තර, කාසිය එකතු කරන්නන් වගේ කරුණු ගණනාවක් මත. 1870 සතභාගී කාසිය විශාල ප්‍රමාණයෙන් නිෂ්පාදනය කර තිබෙන නිසා 1870 කියලා තියෙන හැම කාසියක්ම ඉතා දුර්ලභයි කියලා කියන්න බෑ. ඔබ ළඟත් මේ වගේ පරණ කාසි තියෙනවා නම් මුලින්ම මේක පිරිසිදු කරන්න එපා. විශේෂයෙන් ලෝහ කාසි පොලිස් කිරීම, කෙමිකල් වලින් පිරිසිදු කිරීම වගේ දේවල් කිරීමෙන් කාසියේ වටිනාකමට හානි වෙන්න පුළුවන්. ඒ වෙනුවට කාසියේ ඉදිරිපස වික්ටෝරියා ක්වීන් වචනේ තියෙනවද බලන්න. අනිත් පැත්තේ තල් ගසක සහ සිලෝන් දෙකෙන් එක 1 සෙන්ට් සහ වර්ෂය බලන්න. ඒ වගේම කාසියේ බර, විස්කම්භය තත්ත්වයක් පරීක්ෂා කර බලන්න. අද මේ කාසියේ වටිනාකම තීරණය වෙන්නේ මුදලින් විතරක් නෙමෙයි. 1870 කියන වර්ෂය, සිලෝන් කියන නම, ක්වීන් වික්ටෝරියාගේ රූපය, සිංහල සහ දෙමළ අක්ෂර, තඹ ලෝහයෙන් නිෂ්පාදනය වීම, මේ හැම දෙයක්ම එකට එකතු වෙලා මේ කුඩා කාසියට ඉතිහාසමය වටිනාකමක් ලබා දෙනවා. අද අපි අතේ තියෙන රුපියලකට වඩා කුඩා වුණත් මේ කාසිය අපේ රටේ මුදල් ඉතිහාසයේ විශාල කතාවක් කියනවා. මෙම කාසිය ගැන ඔබ මීට කලින් දැනගෙන හිටියද? ඔබ ළඟත් මේ වගේ පරණ කාසි තියෙනවා නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. මේ වීඩියෝවෙන් යමක් දැනගත්තා නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ වටිනා වීඩියෝ ඉදිරියටත් නැරඹීමට අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් බොහොම ස්තුතියි. හැමෝටම සුබ දවසක් වේවා.